හෙලෝ ගයිස්, ඉතින් අපි මේ සෙක්ෂන් එකෙන් බලමු අපි කොහොමද අපේ යූසර් කෙනෙක්ව ක්‍රියේට් වුණාට පස්සේ ඔටෝමැටිකලි වෙල්කම් ඊමේල් එකක් අපේ යූසර්ට අපි යවන්නේ කියන එක. ඉතින් ගයිස්, කවුරුම හරි යූසර් කෙනෙක් අපේ සිස්ටම් එකට ඇවිල්ලා රෙජිස්ටර් කෙනෙකුට ක්ලික් කරලා මෙතනින් අලුත් යූසර් account එකක් ක්‍රියේට් කරලා එයා රෙජිස්ටර් වුණාට පස්සේ ඒ යූසර්ට ඔටෝමැටිකලි වෙල්කම් ඊමේල් එකක් යවන එක ගොඩක් හොඳ දෙයක්. ඉතින් එතකොට එයා දැනගන්නවා යූසර් account එක සක්සස්ෆුලි ක්‍රියේට් වුණා කියන එක. ඉතින් ගයිස්, මේක කරනකොට අපි යූස් කරනවා මෙන්න මේ sending emails class එක. එහෙම නැත්නම් මෙන්න මේ SMTP lib කියන module එක තමයි අපි පාවිච්චි කරන්නේ Django වලදී. ඉතින් මෙන්න මේ SMTP simple mail transfer protocol library කියන්නේ මේකේ ඇත්තට mail transfer කරන source code එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මේ source code එක බලන්න. ඔයාලට පුළුවන් මේක උඩ click කරලා මේ source code එක වැඩ කරන්නේ කොහොමද කියන එක ඇතුලට ගිහිල්ලා බලන්න. ඉතින් guys, මම මෙතනින් මේක මේ විදිහට පිටිපස්සට අරගන්නවා. මොකද අපිට මෙතනදී මේ source code එක අවශ්‍ය වෙන්නේ. අපිට මේ library එක තිබුණාම එහෙම නැත්නම් අපිට මේ model එක තිබුණාම අපිට පුළුවන් මේ module එක පාවිච්චි කරලා අපේ මේ function එක successfully හදාගන්න. ඉතින් guys, මේ function එක successfully හදාගන්න කලින් අපි දේවල් ටිකක් configure කරගන්න ඕන, setup කරගන්න ඕන. ඇත්තටම මෙතනදී අපි අපේ signal කියන එක use කරනවා. ඉතින් signal තියෙන නිසා අපිට ගොඩක් ලේසි තවත් අපිට මේ වැඩේ කරගන්න. ඒ වගේම අපිට අපේ settings පැත්තේ අපිට changes වගේක් කරන්න තියෙනවා. ඉතින් අපි මේ settings වල තියෙන changes අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් guys, ඔයාලට පුළුවන් මෙන්න මේ Django core mail කියන මෙන්න මේ module එක use කරලා send email කියන මෙන්න මේ ඇත්තට මෙන්න මේ ක්ලාස් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙතනදී මේ ෆන්ක්ෂන් එක ඉස්සරහට කරගෙන යන්න. මෙතනදී ඒක ලැග් වෙලා තියෙන්නේ. හරි. මම දන්නේ මේක ලැග් වෙලා තියෙන්නේ කියලා. මම මෙතනින් මේක කොපි කරලා අරගන්නම්. කොපි කරලා අරගෙන ආයෙත් සරයන් මම මේ page එක මෙතනින් මේ විදිහට open කරන්න. ඉතින් මම මේ විදිහට ඇවිල්ලා මෙතනින් මේ විදිහට පහළට આવත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි use කරන ක්ලාස් එක වෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මේ විදිහට ඇවිල්ලා මෙතනින් බලනකොට ඔයාලට basically email එකක් යවන්න ඕන කරන ඔක්කොම functions ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් guys, ඒ වගේම තවම මම resource එකක් හොයාගත්තා. මෙතනදී මේක මෙන්න මේ medium කියලා website එකක තියෙන resource එකක්. මේ resource එකේ තියෙනවා අපේ email එක අපි config කරනකොට අපේ settings පැත්තේ අපි configuration එක කරන්න ඕන කොහොමද කියන එක. ඉතින් one by one අපි කතා කරමු කොහොමද මේ settings පැත්තේ වෙන configurations කරන්න කියන එක. ඉතින් පළවෙනිට නම් මම මගේ VS code එක මෙතනින් open කරගෙන මම එනවා මගේ settings.py එක ඇතුළට. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම આવොත් එහෙනම් මෙතනදී මම එන්න ඕනේ NoShellNet project එකේ settings.py එක ඇතුළට settings.py එක ඇතුළට ඇවිල්ලා මම මෙතනදී settings.py එකේ පහළට මෙනවා. ඉතින් ඔයාලට කැමති තැනක මේ source code එක use කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයා කොතන පාවිච්චි කරත් ඒක පහළ වෙන්න පුළුවන්, මැද වෙන්න පුළුවන්. ඔයාට ඕන තැනක ඔයා කැමති තැනක ඒක පාවිච්චි කරන්න. ඉතින් මම පහළින්ම use කරනවා අපේ email configuration එක. මොකද එතකොට අපිට ලේසි මෙතනදී මේ setup එක තවත් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් මගේ මෙතනදී මෙන්න මේ medium කියන reference site එක මේ විදිහට මේ එක side එකකට අරගෙන මගේ මගේ source code එක මම මේ විදිහට site to site අරගෙන අපේ පළවෙනි configurations ටික අපි කරගමු. settings පැත්තේ configurations ටික අපි බලමු මෙතනදී කොහොමද කරගන්නේ කියන එක. ඉතින් පළවෙනියට මම මගේ email backend එක මොකක්ද කියන එක මම කියන්න ඕන. email එකක් send කරන්න කලින්. ඉතින් ඒක නිසා මම මෙතනදී පළවෙනි email_backend කියලා මම මේ විදිහට type කරනවා. type කරලා මම මෙතනදී මේ විදිහට equal එකක් දානවා. equal එකක් දාලා මම මගේ backend එක මොකක්ද කියන එක කියන්න ඕනේ. ඉතින් Django වල email backend එක තමයි django.co.mail.backends.smtp email backend කියන මෙන්න මේක තමයි අපි Django වලදී use කරන backend එක. ඉතින් මම මේක නිසා මෙතනදී මෙන්න මේ සම්පූර්ණ code එක copy කරලා අරගන්නවා. මම මේක type කරන්න යන්නේ නැහැ one by one. මම මේක copy කරලා අරගෙන මෙතනින් මේ විදිහට ඇවිල්ලා paste කරනවා. ඉතින් මම මේක මේ විදිහට paste කරාට පස්සේ ඊට පස්සේ අපේ email host එක මොකක්ද කියන එක මම කියන්න ඕනේ. ඉතින් මම මෙතනින් මේ විදිහට ඇවිල්ලා email host එක මම identify කරන්න. මම මෙතනදී email_host කියලා මේ විදිහට type කරලා press කරනවා. equal එකක් දාලා මම මේ විදිහට ලියනවා string ඇතුලේ email host එක මොකක්ද කියන එක. ඉතින් ඔයාලට මෙතනදී ඕනි email host එකක් use කරන්න පුළුවන්. ඒක OneDrive, ඒ කියන්නේ Microsoft email එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම ගත්තොත් Outlook email එකක් වෙන්න පුළුවන්, Gmail එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Soho හරි මොකක් හරි එකක් වෙන්න පුළුවන්. නැත්නම් Yahoo වෙන්න පුළුවන්. මෙතනදී මේ විදිහේ ඕනම email host එකක් වාට use කරන්න පුළුවන්. මෙතන depend වෙන ඔයගේ project එකත් එක්ක. ඉතින් මෙතනදී අපි අපේ project එකේ අපි use කරන්න යන්නේ ඇත්තටම Gmail SMTP host එකක්. ඉතින් ඒක නිසා මෙතනදී මම type කරනවා smtp.gmail.com කියලා. ඉතින් මේක තමයි අපේ Gmail වල host එකේ, ඒ කියන්නේ gmail.com කියලා මම මේ විදිහට smtp.gmail.com කියලා මම මේ විදිහට type කරලා මගේ email host එක මෙතනදී මම මේ විදිහට identify කරනවා. ඉතින් ඔයාලා මෙතනදී Soho වගේ නම් පාවිච්චි කරන්නේ. ඔයාලට ඒක වෙනම නමක් කියන්නේ. එතකොට OneDrive නෙවෙයි අතර මෙතනදී Outlook නම් පාවිච්චි කරන්නේ. ඒක තවත් නමක්. Yahoo mail එකක් නම පාවිච්චි කරන්නේ. ඒක තවත් නමකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී එයාලගේ documentations ඇතුළට ගිහිල්ලා email host එක මොකක්ද කියන එක check කරලා බලලා ඔයාලට දා ගන්න පුළුවන්.
බෙන්න මෙතනට. ඉතින් ඔයාලා කැමති ඊමේල් හොස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනදී configurations විතරක් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එහාට මෙහාට. මොකද අපි මෙතනදී use කරන ඊළඟට email port එක basically Gmail වල එකක් එන්නේ වෙන ඒ වගේ තව port numbers එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මම මෙතනදී email වල ඇත්තටම TLS එක තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. ඒක නිසා මම මෙතනදී email port කියලා මම මේ විදිහට type කරනවා. email_port කියලා මම මේ විදිහට type කරලා මම මෙතනදී මේ විදිහට port කියලා මම මේ විදිහට type කරලා මම මෙතන equal කරනවා. ඉතින් මෙතනදී ඇත්තටම Gmail වල port එක මතක නැහැ. ඒක නිසා මම මොකද කරන්නේ? මගේ web page එකේ මේ විදිහට type කරලා smtp gmail port කියලා මම මෙතන ඇත්තටම gmail port කියලා මම මේ විදිහට search කරනවා. ඉතින් මෙතනදී smtp tls port එක ඔයාලට බලා ගන්න පුළුවන්. 587 කියලා තමයි මට පෙන්නලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී TLS port එක පාවිච්චි කරන නිසා මම මෙතනදී මෙන්න මේ 587 කියන එක copy කරලා අරගෙන paste කරනවා මෙතනට. ඉතින් මම මෙතනදී මෙන්න මේ Gmail port එකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට use කරන්න ඕනේ email එක TLS use කරනවද නැද්ද කියන එක කියන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙතනදී TLS තමයි use කරන්නේ. ඒක නිසා මම මෙතනදී මෙන්න මේ email use TLS කියන එක through කරන email_use_TLS equal කරනවා මම through වලට. ඉතින් මම මෙතන මේක through කරනවා. ඊට පස්සේ email host user කවුද කියන එක මම මෙතනදී identify කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා email එකේ යවන user, ඒ කියන්නේ ඔයා email send කරන user, ඒ කියන්නේ මෙතනදී අපි හිතමු ඔයා company එකකට මොකකට හරි website එකක් හදනවා. එතකොට මේ website එකේ ඒ company එකේ email address එකකින් තමයි send වෙන්න ඕන. එතකොට අන්නේ email එක ඔයා මෙතනදී define කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ email address එක තමයි ඔයා මෙතනදී define කරන්න ඕන host user විදිහට. ඉතින් මම මේ විදිහට email_host_user කියලා මේ විදිහට type කරනවා. host_user කියලා. ඉතින් මම මේ විදිහට මේක type කළා. මම මෙතනදී type කරනවා techn94@gmail.com කියලා. ඉතින් මෙතනදී අපි අපේ ටෙක්නෝ YouTube channel එකේ Gmail එක තමයි අපේ send විදිහට අපි මෙතනදී අරගන්නේ. ඒක නිසා තමයි මම මෙතනදී email host user විදිහට මේ email එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි මෙතනදී පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි email host password එක. ඉතින් මේ email host password එක generate කරන්න ඕනේ. email_host_password එක generate කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ email host password එක generate කරගන්න ඔයාගේ Gmail account එකට යන්න. ඉතින් ඔයා මෙතනදී මගේ username password use කරන්න බෑ. මෙතනදී ඔයා මගේ username password use කරොත් එහෙම වෙන්නේ මට email ස්ටික එන එක. ඉතින් ඒක නිසා මෙතනදී ඒක පාවිච්චි කරන්න එපා. ඒ app එකක් ඔයාලා create කරලා එතනදී ඔයාලගේ Gmail එකක මේක use කරන්න. එතකොට මම මෙතනදී පළවෙනියටම කරනවා මගේ google.com web page එකට ඇවිල්ලා ඔයාලට පේනවා ඉතින් මෙතනදී මගේ Gmail icon එක මෙතන තියෙනවා. මෙන්න මේ Gmail icon එක නැත්නම් Gmail Google account කියන කොට click කරලා මම මෙතනදී වෙන්නේ මේ manage your Google account කියන කොට click කරලා මෙතනින් මේක ඇතුළට එනවා. මෙතනින් මේක ඇතුළට ඇවිල්ලා මම මෙන්න මේ search icon එක කොට click කරලා මම මෙතනදී app කියලා මම මේ විදිහට search කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් app security කියලා මෙතන පුංචි application එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ app security කියන එකට click කරලා මම මේ විදිහට මගේ app security කියන එක ඇතුළට එනවා. ඉතින් මෙතනදී ඔයාලගේ password එක දීලා ඇතුළට යන්න. මෙතනදී ඔයාලගෙන් අහයි 2 step verification enable කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම 2 step verification එක enable කරලා ඇතුළට එන්න. ඊට පස්සේ මේ විදිහට app password කියන එක ඇතුළට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී app එකක් create කරන්න. ඔයාලට කැමති app එක නමක් දීලා. ඉතින් මම මෙතනදී nano shellnet කියලා මම මේ විදිහට app එක නම දීලා මම මෙතනින් මේක create කරනවා. ඉතින් මේ create කියන එක create කරමු. ඔයාලට පේනවා ඉතින් මෙතනදී authentication key එකක් මට generate වුණා. එහෙම නැත්නම් මේ app එකට password එකක් generate වුණා. ඉතින් මම මෙන්න මේ app password එක use කරනවා මගේ application එක authenticate කරන්න. ඉතින් මම මේ විදිහට මගේ app password එක අරගෙන අවිල්ලා copy paste කරනවා මෙතනට. මම මේ විදිහට මේක copy paste කරලා මෙතනදී email host password එක විදිහට මගේ app password එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ දේවල් ටික configure කරගත්තට පස්සේ අපේ basically අපේ email configurations ටික අපි කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි එන්න ඕන ඇත්තටම අපේ මෙන්න මේ email එක send email කියන මෙන්න මේ configuration part එක කරගන්න. ඉතින් guys මෙන්න මේ part එක අපිට හදා ගන්න ඕන නම් අපි මෙතනදී ඇත්තටම පළවෙනියට මෙන්න ඕන අපේ models.py එකට. එහෙම නැත්නම් මෙතනදී අපේ user සහ user account තියෙන models තියෙන මෙන්න මේ models.py එකට එන්න ඕන. මොකද මේකට reason එක අපේ signal function එක අපි ලියලා තියෙන මෙතන. ඉතින් signal function එකට පහලින් තමයි අපි මෙන්න මේ function එක ඇත්තටම ලියන්නේ. ඉතින් මම මෙතනින් ඇවිල්ලා මේක open කරලා බැලුවොත් එහෙනම් මෙන්න මේ දේවල් ටික send email එක යට තියෙන මෙන්න මේ දේවල් ටික අපි ලියන්නේ. subject එක, ඊට පස්සේ කාටද message එක, ඊට පස්සේ message එක යවන email address මොනවද, මේ හැමදේම අපි ලියන්නේ මෙන්න මේ send මේ කියන්නේ අපේ signal එක ඇතුලේ. මොකද user කෙනෙක් create වෙනකොට automatically email එක යවන්න ඕන නිසා. ඉතින් මෙතනදී guys මම මේකේ පළවෙනියට මෙන්න මේ from django.co.mail import.sendmail කියන එක මේ විදිහට import කරගන්නම්. පළවෙනියට මම මේක copy කරලා අරගෙන paste කරනවා මගේ උඩින්ම මෙන්න මේ send mail කියන method එක. ඉතින් මම මෙන්න මේ send mail කියන method එක මේ විදිහට copy කරලා paste කරලා මම මෙතනින් ඇවිල්ලා send mail කියන මෙන්න මේ method එක use කරනවා. මෙතනදී
මගේ මැසේජස් ටික යවන්න. ඉතින් පළවෙනියටම අපේ සබ්ජෙක්ට් එක තියෙන. ඒක නිසා මම මේ විදිහට සබ්ජෙක්ට් කියලා මේ විදිහට මේක චේන්ජ් කරලා සබ්ජෙක්ට් එක ඉක්වල් කරනවා. මම මෙතනදී වෙල්කම් කියලා මේ විදිහට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. වෙල්කම් ටු Nano Shell Net හරි මේ මොකක් හරි ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ඔයාලා මේ විදිහ එකක් දීලා ඊට පස්සේ අපි මැසේජ් එක අපි ටයිප් කරන්න ඕන. අපි යවන්න මැසේජ් එක මොකක්ද කියන එක. ඉතින් මම මේ විදිහට මැසේජ් එක මේ විදිහට ටයිප් කරනවා. පළවෙනියට මම මෙතනදී ටයිප් කරන මැසේජ් එක විදිහට your account is successfully created කියලා. ඉතින් මම මේ විදිහට your account is successfully created කියලා මම මේ විදිහට created කියලා මම මේ විදිහට account එකක් හදනවා. message එකක් හදනවා. ඉතින් මම මේ විදිහට මේකත් හරි ගස්සලා ඊට පස්සේ මම කියන්න ඕන මම ඇත්තටම කාටද මේ ටික send කරන්න කියන එක. ඉතින් ඔයාලා බැලුවොත් පේනවා ඇති. මම මේ විදිහට මේක ඇතුළට ඇවිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ මෙන්න මේ send email එක list එකක් විදිහට තමයි තියෙන්නේ. මොකද ඒකට reason එක අපි එක user කෙනෙකුට විතරක් නෙවෙයි මේ email send කරන්නේ. ඔයාලා මෙතනින් ඇවිල්ලා බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේ මෙතනදී මේක ලිස්ට් එකක් විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. මෙතනදී ඔයාලට මේක කියන්නේ මෙතනදී පළවෙනිම අපි send කරන user email address එක දාන්න ඕන. ඒ කියන්නේ අපේ email address එක අපි කියන්න ඕන මොකක්ද කියන එක. ඉතින් මෙතනදී පළවෙනියටම අපිට තව configuration එකක් import කරගන්න ඕනේ. ඒක තමයි අපි අපේ settings.py එක ඇතුලේ තමයි වෙන්නේ මේ host එක send host email address එක අපි දාගත්තේ. මම මෙතන පහලටම આવොත් email host user ගේ email address එක අපි දාගත්තේ settings ඇතුලේ. ඉතින් ඒක නිසා මෙතනදී අපි ආයමත් සැරයක් වෙන්නේ මේ settings import කරගන්න ඕන අපේ models.py එකට. ඉතින් මම මේ විදිහට ඇවිල්ලා උඩටම ඇවිල්ලා මම මෙතන කියනවා from django.conf import කරනවා settings ඔක්කොම ටික මම මෙතනදී මේ විදිහට settings ටික import කරගෙන මම මෙතනින් පහලට ඇවිල්ලා ඊට පස්සේ මම මෙතනින් කියනවා settings.email මෙතනදී මම ඇත්තටම අරගත්තොත් මේක email host user කියලා තියෙන settings.email_host_user කියලා මම මේක මේ විදිහට fix කරනවා. ඉතින් මම මේ විදිහට මේක fix කරලා මම මෙතනින් මේක settings.email_host_user එක මම මේ විදිහට හරි ගස්සලා ඊට පස්සේ මම මෙතනින් පහලට ඇවිල්ලා මෙතනදී මේක ඇයි මේ විදිහට error එකක් පෙන්වන්නේ කියන එක නම් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතනින් මේ විදිහට error එකක් එන්න විදියක් නැහැ. බලමු මේක මොකක්ද කියලා. මෙතනින් මම මේ ටික මේ විදිහට fix කරලා ඊට පස්සේ මම මෙතනින් ඇවිල්ලා මේ විදිහට list එකක් හදනවා. මේ list එක ඇතුලේ ඇත්තටම අපිට පේනවා ඇති මෙතනදී මට ඇත්තටම මෙතනදී අපේ මේ user account එක create කරනකොට email එකක් add කරගන්න අමතකුණා. ඉතින් guys මම ඒක නිසා මෙතන බෙන්න මේ profile image එකට පහල full name එකට පහලින් email එකත් මම මෙතනට අරගන්න. මම මෙතනදී email equal models.email field කියලා මම මේ විදිහට තව අලුතෙන් මේ විදිහට field එකක් add කරනවා models.email field කියලා. මම මෙතනදී මේකේ max length එකක් define කරන්නේ නැහැ. මම මෙතනදී unique equal false කරනවා. මම මෙතන unique equal false විතරක් කරනවා. මම මෙතන false කරනවා මේක. මේ විදිහට මේක විතරක් false කරලා ඊට පස්සේ මම මෙතනින් පහලට ඇවිල්ලා මම මෙතනදී කියනවා මෙතනදී email එක equal කරන්න කියලා. මගේ email එක equal කරන්න කියලා කියනවා user.email එකට. ඉතින් user ගේ email එකට මේ email එක equal කරන්න කියලා මම මෙතනදී මේක identify කරනවා. මොකද මේකට reason එක අපි වෙන්න මේ emails තමයි පාවිච්චි කරන්නේ. මෙතනදී වෙන්න මේ ඇත්තටම අරගත්තොත් එහෙනම් මෙතනදී වෙන්න මේ settings ටික send කරන්න එහෙම නැත්නම් මෙතනදී අපේ වෙන්න මේ emails ටික send කරන්න අපි පාවිච්චි කරන්නේ මෙතනදී වෙන්න මේ email එක. ඒක නිසා මම මෙතනදී මේක email කියලා මේ විදිහට අරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් කියනවා user.email කියලා. ඉතින් මම මෙතන user.email කියලා මම මේක identify කරනවා මෙතනින් මේ විදිහට. ඉතින් මම මේ දේවල් ටික මේ විදිහට fix කරගත්තට පස්සේ අපිට තියෙන්නේ finally අපේ fail safety එක අපි මෙතෙන්ට add කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඇවිල්ලා මෙතන බැලුවොත් එම් fail safety false කියලා තියෙන්නේ. fail silently false කියන false කියන එක දීලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී වෙන්නේ මේ value එක copy කරලා අරගෙන මෙතනට මේ විදිහට ඇවිල්ලා paste කරනවා. ඉතින් අපි බලමු පළවෙනියට මොකද්ද මේ මෙතන තියෙන issue එක කියලා. email එකේ host එක user කියන එක මෙතනදිම නෙවෙයි issue එක එන්නේ මට පේන විදිහට. මම මෙතනින් දැනට මම මෙන්න මේක කට් කරලා අරගන්නම් මේ විදිහට. මම මෙතනදී මේ equal එකත් මෙතනින් අයින් කරලා දානවා. මම මේ විදිහට subject එකත් අයින් කරලා දාලා මම මෙතනින් මේ ටිකත් මේ විදිහට copy කරලා අරගෙන මම ඇත්තටම send email එක මෙතනින් create කරාට පස්සේ තමයි අපේ මේ function එක create වෙන්නේ. ඉතින් මම මේක නිසා මෙතනින් ඇවිල්ලා if created එකට මම මේක මේ විදිහට පොඩ්ඩක් ඉස්සරහට කරලා අරගන්නම්. if condition එක ඇතුළේම ලියන්නම්. මම මෙතනින් පළවෙනියටම කියන්නම් subject එක විදිහට මම මේක type කරන්නම් welcome to
welcome to nano shellnet කියලා මම මෙතන welcome to nano shellnet කියලා මම මෙතන type කරන්නම් මම ඊට පස්සේ message එක විදිහට මම මෙතන message එකක් create කරන්නම් you are successfully registered කියලා මේ විදිහට registered හරි මෙතනදී අපේ issue එක ඇත්තටම fix වෙනවා ඔයාලට පේන්නේ නැති මෙතනදී අපිට මේ subject එක සහ message එක equal එකක් දාන්න බෑ ඒක තමයි මෙතනදී මේ error එක විදිහට කියලා තියෙන්නේ දැන් අපේ issue එක fix කරගත්තේ ඉතින් ඔයාලා මෙතනදී වෙන්නේ මේ subject එක සහ message කියන එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් fix කරගන්න ඊට පස්සේ මම මෙතනින් මේ දේවල් ටික මේ විදිහට fix කරලා ඊට පස්සේ එනවා මම මෙතනින් ඇවිල්ලා ආයෙත් මස්සර මෙතනින් මේක refresh කරනවා ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් අපේ web page එක refresh වුණා ඉතින් අපි use කරන්නේ ඇත්තටම මෙතනදී මම මගේ Gmail එකට එන්නම් මොකද මේකට reason එක අපේ email එකෙන් අපිට යවන emails බලන්න පුළුවන් මොනවද කියන එක ඉතින් මම මෙතනදී පළවෙනියටම මේ මගේ user account එක ඇතුළට log වෙලා admin එක ඇතුළට log වෙලා මම මේකේ මම අලුතෙන් මම මෙතනින් ඇවිල්ලා මේ දෙක මේ විදිහටම තියලා 127 මේ විදිහට අලුත් එකක් හදන්නම් admin කියලා admin එක ඇතුළට ගිහිල්ලා මම මෙතනින් ගිහිල්ලා මෙන්න මේ user accounts ඔක්කොම ටික delete කරන්නම් nnb එකක් delete කරන්නම් rows එකක් delete කරන්නම් techno 1 එක විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම emails ටික මම මෙතනින් මේ විදිහට මගේ user accounts ටික මම මේ විදිහට delete කරනවා මෙතනදී oats user accounts.email එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා කියනවා අපි බලමු හරි මොකද මේකේ සමහරක් ඒ වගේ අර user accounts වල emails නැති ඒවා තියෙනවා ඉතින් මම මෙතන මේක නිසා මම මෙතනදී පළවෙනිට මගේ migration එක කරන්න මොකද ඒකට reason එක ඔයාලට මතක ඇති අපි අලුතෙන් email එකක් add කරා ඒක නිසා pi I think මම මෙතනදී මේක null equal true blank equal true කියන එකත් මම මෙතනදී fix කරගන්න මොකද මේ email එකක් නිසා මම මෙතනදී මේක null equal true කරනවා ඒ වගේම blank equal මම මේ විදිහට ඇවිල්ලා මේක true කරනවා ඉතින් මම මේ විදිහට මේ දෙක fix කරලා ඇවිල්ලා මම මෙතනින් ඇවිල්ලා ආයමසර මේ migration එක run කරනවා pi manage.py make migrations ඊට පස්සේ pi manage.py migrate ඉතින් මම මේ විදිහට මේ දෙකත් මේ විදිහට fix කරනවා ඉතින් මම මේ ටික මේ විදිහට හරි ගස්සගෙන ආයමසරයක් ඇවිල්ලා මම මගේ server එක run කරන්නම් මොකද මගේ server එක run වෙන්න ඕනේ මෙතනින් ඊට පස්සේ මම මේ run server කියන එක දීලා දැන් ආයමසරයක් ඇවිල්ලා මම මෙතනින් මේක user account කියන එක refresh කරනවා ඉතින් ඊට පස්සේ මම user කියන එකට ඇවිල්ලා දැන් මම ආයමසරයක් මගේ වෙන්න මේ accounts ටික ඔක්කොම delete කරලා දානවා techno 1 එක විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම accounts ටික මේ විදිහට delete කරනවා ඉතින් මෙතනදී කියනවා user machine does not query exist කියලා බලමු මොකද්ද මෙතන error එක වදින්නේ කියලා මෙතනදී මම පළවෙනි මෙන්න මේ user account එකේ තියෙන මෙන්න මේක delete කරන්නම් ඔව් ඒක delete වුණා ඊට පස්සේ මම මෙතනින් ඇවිල්ලා මෙතන abcd ඒ වගේම මම abcd 1 by 1 delete කරන්න user accounts ටික nnb එකක් delete කරන්න මම මේ විදිහට ඇවිල්ලා මේකත් delete කරලා මම ඒ වගේම මෙතනදී මෙන්න මේ test account එකත් මම මෙතනදී ඇවිල්ලා delete කරනවා ඉතින් මොන හරි issue එකක් තිබුණා එතන ඒක fix වුණා මම මේ විදිහට ඒ ටික fix කරගත්තට පස්සේ මම ආයමස්සරයක් යනවා මගේ register page එකට මගේ register page එකට ඇවිල්ලා දැන් මම මෙතන type කරනවා bnimsara30@gmail.com කියලා ඒක මගේ personal email address එක මගේ personal email address එකට තමයි යන්න ඕන මේ email එක gmail.com කියලා මම මෙතන type කරනවා ඊට පස්සේ user name එක විදිහට මම මෙතනදී nimsara කියලා මම මේකේ user name එක type කරනවා මම මෙතනදී මගේ full name එක විදිහට නයන nimsara කියලා මම මෙතනදී මේක type කරනවා nimsara කියලා ඊට පස්සේ password එක විදිහට මම මෙතනදී simple password එකක් පාවිච්චි කරන්න ඉතින් මම මේ විදිහට simple password එකක් පාවිච්චි කරනවා user කෙනෙක් විදිහට මෙතනදී authenticate log වෙන්න. ඉතින් මම මේ විදිහට මේක type කළා මම මෙතනදී වෙන්නේ මේ register කියන button එකට click කරලා අපි බලමු මෙතනදී අපේ register කියන function එක වැඩ කරයිද කියන එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙතනදී අපේ register කියන function එක ඇත්තටම වැඩ කරා. අපි දැන් බලමු අපේ email එක send වෙලා තියෙනවද කියන එක. ඉතින් මම මේ විදිහට ඇවිල්ලා මගේ Gmail එකට ඇවිල්ලා මගේ techno@gmail.com එකේ Gmail එකේ තමයි මේ ඉන්නේ. මම යනවා මෙතන මගේ mo එකට ගිහිල්ලා මම send email කියන එකට යනවා. මම මේ විදිහට ගිහිල්ලා මගේ send emails කියන එකට එනවා. ඉතින් send email එකට ගියම ඔයාලට බලා ගන්න පුළුවන් welcome message එකක් bnimsara30 එකට ගියා කියලා මෙතනින් මට පෙන්නලා තියෙනවා you are successfully registered කියන මෙන්න මේ email එක ගියා කියන එක මට පෙන්නලා තියෙනවා. ඉතින් දැන් ඇවිල්ලා අපි බලමු මගේ Gmail address එකේ මේ email එක ඇවිල්ලා තියෙනවද කියන එක. ඉතින් මම එනවා Google එකට ඇවිල්ලා Gmail කියන එකට යනවා. ඉතින් මම මේ විදිහට Gmail එකට ගිහලා check කරලා බලනවා මෙතනදී ඇවිල්ලා තියෙනවද කියන එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනදී tech9054 එහෙම නැත්නම් tech9054 කියන email address එකෙන් you are successfully registered කියලා මට මෙතනදී email address එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ඕනම level එකේ message එකක් මෙතන දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයා දැන් මෙතනදී register කරන ඕනම user කෙනෙකුට එයාට email address එක email address එක හරියට දීලා තියෙනවනම් අනිවාර්යයෙන්ම මෙතනින් එයාගේ email එකට email එකට message එකක් යවනවා. ඔයා register වෙච්ච user කෙනෙක්
විදියට එහෙම නැත්නම් මෙතනදී රෙජිස්ටර්ඩ් යූසර් කෙනෙක් විදියට ඔයාව මෙතනින් පුෂ් කරන කියන්නේ යූසර් කෙනෙක් විදියට ඔයා රෙජිස්ටර් වුණා කියලා සක්සස්ෆුල් මැසේජ් එකක් එයා මෙතනදී යවනවා. ඉතින් guys මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද පාස්වර්ඩ් එක රීසෙට් කරන්න කියන එක ගැන.